අද දවසේදී අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලා පැමිණිල්ලක් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට යෙදුනා. පෙරේදා පවත්වන්නට යෙදුණු මාධ්‍ය හමුවක් මගින් අප විසින් හෙළිදරව් කරන්නට යෙදුණු යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 වසරට අදාළව ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුල් එකේ දෙවැනි මොඩියුල් එක පළවෙනි වාරයට නියමිත මොඩියුල් තුනේ දෙවැනි මොඩියුල් එකේ ඊබඩ් යාළුවන් හඳුනා ගැනීම කියන ශීර්ෂය යටතේ දරුවන්ට අධ්‍යයනය කරන්නට මාර්ගයෙන් යාළුවෝ හඳුනා ගන්න ලබා දීලා තිබිච්ච බ්ලොග් එකක්. ඒකේ තියෙන්නේ buddy.net කියන එක. ඒක සර්ච් කරපුවාම සම්පූර්ණයෙන්ම ළමයින්ට නුසුදුසු සමලිංගික සේවනයට සමලිංගික ඇසුරට කොහොමද යොමු වෙන්නේ කියන අසභ්‍ය අසම්මත ක්‍රියාකාරකම් සහිත වූ වෙබ් අඩවියක්. ඊයේ දවල් වෙනකොට මේ වෙබ් අඩවිය බ්ලොක් කරලා තිබ්බා. කොහොම නමුත් දැන් අපේ හෙළිදරව්වත් එක්ක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේ පොත අත්තරද්දක් වෙලා දැන් ඒක හකුලා ගත්තයි කියලා. අපිට දැන් තියෙන අලුත් ප්‍රශ්නයක් මතුවෙලා. මේ පොතේ ලේඛක මණ්ඩලයක් ඉන්නවා. ජාතික අධ්‍යාපන කොමිසම අධ්‍යාපන ප්‍රතිපත්ති හැදුවයින් පස්සේ ඒ හදන ලද අධ්‍යාපන ප්‍රතිපත්තියට අදාළ වන ඉගෙනුම් ක්‍රියාකාරකම් සියල්ලක්ම ජාතික අධ්‍යාපන ආයතනයේ තමයි සකස් කරන්නේ. මේවා විශාල ප්‍රමාණයකගේ කණ්ඩායමකගේ අධීක්ෂණය, උපදේශකත්වය, සුපරීක්ෂණය, සෝදුපත් බැලීම, ලේඛනය මේ සියලු ක්‍රියාවලීන් සමුදායක අවසාන ප්‍රතිඵලය තමයි පොතක් හැටියට එළියට එන්නේ. මේ එන පොත ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය, ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පළාත් කාර්යාල, කලාප කාර්යාල හරහා පාසල් වලට එනවා. දැන් මේ ක්‍රියාවලියේ දහදහසක් වෙච්ච පාසල්වල 6 වසරට අදාළ සියලු ඉංග්‍රීසි ගුරුවරුන් මේ පොත ජනවාරි 5 වෙනිදා ඉඳලා දරුවන්ට උගන්වන්නට පුහුණු කරලා අවසానයි. පුහුණුවත් කරලා අවසාන වෙච්ච පොතකට අධ්‍යාපන අමාත්‍යාංශය දැන් තහනමක් දාලා මොකද්ද මේ කරන්න හදන්නේ? මේක අත්තරද්දක් කියලා කියනවා නම්, මේක සුළු වැරද්දක් කියලා කියනවා නම් දණ්ඩ නීති සංග්‍රහය අපරාධමය දඬුවම් යටතේ ඔය අත්තරද්දක් කියන එකාව හිරේ දාන්න ඕනේ අල්ලලා. මොකද රටකට ජාතියකට අවඩක් හිංසාවක් විනාශයක් සිද්ධ කරන අනුබල දීමත් වැරද්දක් දණ්ඩ නීති සංග්‍රහය හැටියට. ඒ නිසා පැමිණිල්ල ගන්නව මේ. ඒ නිසා අපි මේක වගන්ති ඇතුව මේක පැහැදිලි ලෙසම අපිට නිරීක්ෂණය වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය 286 සහ 288 වගන්ති වල තියෙන ළමා අපචාර වලට සැලකෙන දේවල්. මේක ළමා අපචාරයකට අදාළ දෙයක්. මෙච්චර ජාතික අධ්‍යාපන ආයතනයේ DG-ගේ සිට පහළට තියෙන සියලු නිලයන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට පහළට තියෙන සියලු නිලයන් මේ සම්පත්දායකෝ රට පුරා ගිහිල්ලා කලාප 100ක ගුරුවරුන්ගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කරේ. මේ මොඩියුල් එක පදනම් කරගෙන මේ මොඩියුල් එක පෙන්නලා මේකේ PDF එක තමයි සියලු ගුරුවරුන්ට ලබා දුන්නේ. එතකොට දැන් ඒ ඔක්කොම අවසන් කළා. දැන් තියෙන ළමයාගේ අතර පොතපත් වෙන එක විතරයි. මේ වෙනකොට ටියුෂන් ගුරුවරු මේ ඉගැන්වීම් පටන් අරගෙන ඉවරයි. මොකද ඔවුන්ගේ අතරපත් වෙලා ඉවරයි මේ පොත PDF එකක් විදියට. එතකොට දැන්ද අමාත්‍යාංශයේ වගකීම මේකද? ජාතික අධ්‍යාපනයේ ආයතනයේ වගකීම මේකද? කොයිතරම් වූ වගකීමක් රටක් වෙනුවෙන්, ජාතියක් වෙනුවෙන් ඔවුන් දැරිය යුතු වගකීමක් කොයිතරම් සුවිශාල විදියට පැහැරහැරලා තියෙනවද කියන එක මේ කාරණාවෙන් ඉතාම පැහැදිලි වෙනවා. මේක අපරාධමය වරදක්. මේක ලේකම්තුමා ඇවිල්ලා පැමිණිලි දාලා දැන් තමන්ගේ පොකට් එකට තමන්ම පින් පොකට් ගහගෙන තමන්ම හොරගෙන මම කවුරු හරි ගිහිල්ලා මගේ පර්ස් එක පින් පොකට් ගහුවා වැඩක් මේ අමාත්‍යාංශය දැන් හැසිරෙන විදිය. ඒ නිසා අපි මේක පෙරේදා හෙළිදරව් නොකරන්න. අපි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ හැටියට මම ඒක එදා හෙළි නොකරන්න මේ පොත ළමයින් අතරපත් වෙන එක කිසිසේත් වළක්වන්නේ නැහැ මේගොල්ලෝ. මේක අපි පැහැදිලිව කියනවා සංවිධානාත්මක කරපු වැඩක්. මේක එකක් නෙවෙයි. මේක දිගු ක්‍රියාවලියක එක ප්‍රතිඵලයක්. ළමා කටයුතු ඇමතුමිය කිව්වා
දරුවන්ගේ ගවුම් කොච්චර කොට වුණත් කැමන්නේ කැමති විදිහට ඇඳන් එන්නේ කියලා. සභානායකවරයා කිව්වා 16න් පස්සේ බීච් යන්න 5000ක් ගන්න සෙක්ස් කරන්න කියලා. අගමැතිතුමේ යන තැන තියෙන අපරාධ අර PTA එකටත් ඇතුල් කරගෙන ඇවිල්ලා තියෙන මේ සමලිංගික පනත් ඇතුළත් කරලා තියෙනවා. මේ ඔක්කොම එක ක්‍රියාවලියක් ඇතුළේ එක චේන් එකක් ඇතුළේ දුවන්නේ. මෙහෙම පොතකට වැරදි වෙන්න පුළුවන් නම් මේ ආණ්ඩුවෙන් රටට කොච්චර වැරදි කරයිද? ජාතියට කොච්චර වැරදි කරයිද? ඒ නිසා මෙය අත් නොහැර පසු නොකොට කල් බරන්නේ නැතුව වහාම පරීක්ෂණයක් කරන්න ඕනේ. අධ්‍යාපන ඇමතිතුමියගේ ඉඳන් පහළම සෝදුපත් බලපු එක්කෙනා දක්වා මේකෙත් චූදිතව බවට පත් කරන්න ඕනේ. පත් කරලා මෙවන් විනාශයන් ජාතියට රටට කරන මෙවන් අයට නිසි දඩුවම් ලබා දෙන්නට ඕනි නීතිමය වශයෙන්. රටේ ජනතාවටත් අපි කියනවා මේ ඔබේ දරුවාගේ අනාගතය විනාශ කරන්නට සැලසුම් සහගතව ක්‍රියා කරන කල්ලි කණ්ඩායම් වල වැඩ මේවා නිල වශයෙන් මෙවැනි අපරාධ මේ සිද්ධි නිල වශයෙන් පෙළපොත්වලට ඇතුල් කරන්න තරම් මේ කණ්ඩායම් කොයිතරම් සූක්ෂමව මේ ආයතන අත්පත් කරගෙන තියෙනවද කියන කාරණාව තමයි අපිට තියෙන දැන් ගැටලුව. ඒ නිසා මේ රටේ ජනතාව දැනගන්න ඕනේ මේ පොත බෙදා හරිනකොට විතරයි තිබ්බේ. එතකොට යන්තම් බේරගත්තා අපි පරීක්ෂණයක් පවත්වනවා කියන එක මේ නොදන්න මිනිස්සුන්ට කියන බයිලා මේවා. දන්න අපිට ඕවා කියන්න එපා. මේ පොත කලාප සීයම සම්පත්දායකයෝ දාලා මේ පොත උගන්වන ට්‍රේනින් කරලා ඉවරයි දැන්. මේ පොත සමාජගත වෙලා ඉවරයි දැන්. හැම ගුරුවරයෙක් ගාම 6 වසර අදාළ ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරු ගාම මේ PDF එක තියෙනවා දැන්. ඒ නිසා අපි කියනවා මම එදත් කිව්වා මේ එක හෙළිදරව්වක් විතරයි. මේ සියලු පොත්වල තාක්ෂණික කාරණා වැරදි විශාල ප්‍රමාණයක් තියෙන තාක්ෂණික දෝෂ. තාක්ෂණික දෝෂ විශාල ප්‍රමාණයක් තියෙනවා. QR code පළමු වසරේ පළවෙනි වාරයට විතරක් 41ක් දාලා තියෙනවා. මේවා චෙක් කරන්න ඕනේ. මේවා මොනවද දාලා තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා රටේ අධ්‍යාපනය කියන්නේ එක අසම්මත කණ්ඩායමකගේ අභිලාෂයන් උවමනාවන් ඉටු කර ගැනීමෙන් භාවිතා කරන තැනක් නෙවෙයි. රටේ අධ්‍යාපනය කියලා කියන්නේ රටක අනාගතය. මේ ඔබ සහෝදරයෝ මාධ්‍ය සහෝදරයෝ ඔබ සියලු දෙනාගේ මේ දරුවන්ගේ අනාගතය. ඒ අනාගතය මේ විනාශ කරන්නේ එක එක්කෙනාගේ අභිලාෂයන් උවමනාවන් මේ විකෘතිතාවයන් මුල් කරගෙන පදනම් කරගෙන. ඒ නිසා අපි කියනවා මෙය කිසිසේත් මේ පොත රිවර්ස් කිරීමෙන් මෙය නවත්තා ගත යුතු නැත. මේ ක්‍රියාවලිය තවත් ඉදිරියට ගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් ලක්ෂ 4.5 අතර සංඛ්‍යාවක් 6 වසර ඉගෙනුම ලබනවා. මේ අයට මේ ප්‍රමාණයට පොත් මුද්‍රණය කරලා තියෙනවා නම් ලේකම්තුමා කිව්වා මුද්‍රණය කරලා අවසానයි කියලා. මුද්‍රණය කරලා තියෙනවා නම් මේ පිරිවැය කාගෙන්ද අය කරගන්නේ? ලේකම්ගෙන්ද DG ගෙන් දෙන්නයි එකේ. අපේ සල්ලි මේ. එතකොට මේවා පුහුණු කරන්නට ඉංග්‍රීසි විෂය පුහුණු කරන්න ලංකාවේ කලාපසීය ඇතුලේ දින 3 වැඩසටහන් කරා සම්පත්දායකයන්ට ගෙවුවා. මේක විශාල ධනස්කන්ධයක්. මේක අපි කොයිතරම් වියදම් කරාද කියන එක මේ පොත වෙනුවෙන් ලියන්න සෝදුපත් බලන්න. මේක කෝටි ගානක මුදල් අවභාවිතයක් පොත ආපස්සට ගත්තා. මුදල් අවභාවිතයක්. මේ සියලු වැරදි කළවුන්ට වහාම දඬුවම් දිය යුතුයි. නීතිය පැත්තෙන් අපිට යන්නට තියෙන යුක්තිය සාධාරණේ රට වෙනුවෙන් ඉටු කර සඳහා ඉහළම ස්ථානවල දක්වා අපි යනවයි කියන එක මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරනවා. අඩුපාඩු වෙන්න පුළුවන් ගෙදරක අඩුපාඩු වෙලන්න පුළුවන් පැලවත්තේ නැත්තම් පක්ෂේ මේක රටක් රටේ අනාගතයක් අනාගත පරපුරක් මේ පොත මේ අවුරුදු ඉලක්ක කරලා තියෙන ලක්ෂ 5ක් දරුවෝ. එහෙනම් එවැනි දෙයකට එවැනි බරෑරුම් බරපතල කාර්යාල රටේ අනාගතයේ තීරණය තැන අවස්ථාවක් වෙනුවෙන් මෙවැනි අශීලාචාර අසික්කිත වෙඩ්බඩවි දරුවන්ගේ පොත්වලට දාලා මේක මේ අතපසුවීමක් විශාල කාර්යභාරයක් කරන්න තියෙනවා නම් කියපු මිනිහා තමයි මේක වැරදිකාරයා. පැහැදිලිවම කුමන්ත්‍රණයක්. අපිත් කියන කුමන්ත්‍රණයක් කියලා. ඒ කුමන්ත්‍රණ කරුවා කවුද කියන එක තමයි පණිවිඩ කරුවට වෙඩි තියන්න දෙන්නේ නැතුව කුමන්ත්‍රණ කරුවා කවුද කියන එක තමයි අපි ඇඟිල්ල දික් කරලා පෙන්නුවේ. මේ කුමන්ත්‍රණ කරුවෝ ටික ඉන්නවා. පොතේ නම් ටික ඉස්සරහට දාලා තියෙනවා. මේ තියෙන්නේ මේ කුමන්ත්‍රණ කරුවෝ නාම ලේඛනේ පොතේ ඉස්සරහ පිටුවේ මේ තියෙනවා කුමන්ත්‍රණ කරුවෝ. මේ පොත එළියට එන්න බෑ මේ නම් තියන අයගෙන් තොරව.
මේ සියලු දෙනා අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ පටන් ගත්තා නම් හරි. මේ මුලින්ම තියෙන්නේ මේ තියෙන්නේ ප්‍රොෆෙසර් ඩිරෙක්ටර් ජෙනරාල් නැෂනල් ඉන්ස්ටිටියුට් ෆොර් එඩියුකේෂන්. මෙතනින් පටන් ගන්න ඕනේ. මෙයා තමයි ලොක්කි. මෙයාට උපදෙස් දෙන කවුද? මෙයාව පත් කරලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්. එයාට උඩින් ඉන්න කවුද? අධ්‍යාපන අමාත්‍යතුමිය. එතකොට මේකේ වගකීම් යුතු කණ්ඩායමක් නම් කරලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වගකීම් යුතු කණ්ඩායමක් නම් කරලා තියෙනවා. මේ වගකීමක් ගන්න හින්දානේ මේ ඩිරෙක්ටර්ගේ සිට